ජෙසුබෙහිටයි කොහොමදයට මං කැමති මගේ දෙවියන් වහන්සේගේ වචනයේ පණිවිඩයක් ඔයත් එක්ක බෙදාගන්න. අපි දෙක තිමෝති 1:7 බැලුවොත් එතන කියනවා මක් නිසාද දෙවියන් වහන්සේ අපට දුන්නේ බය අඩුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙන් ඉක්මවීමේ ආත්මයක්. හාලෙලූයා. ඒ කියන්නේ ඔයා කිසි දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ. ඔයා දැන් බලයෙන් පිරුණු පුද්ගලයෙක්. ඔයා දැන් ප්‍රේමයෙන් පිරුණු පුද්ගලයෙක්. ඔයා දැන් ශිරාත්මන වහන්සේ කියලා වෙනම ජීවියෙක්. හාලෙලූයා. නැහැ කිව්වොත් මම නිවැරදි. ඔයා වෙනම ජීවිතේ. ඔයා වෙනම ජීවියෙක්. ඔයාට තියෙන වෙනම ජීවිතයක්. හාලෙලූයා. ක්‍රියා 1:8 කියනවා නමුත් ශිරාත්මන වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්න ඕයි කියලා. හාලෙලූයා. හරිම වැදගත් බයිබල් ස්ක්‍රිප්චර් එක. මෙතන බලය කියන තැනට තියෙන ග්‍රීක පදේ තමයි ඩුනාමිස්. මේ ඩුනාමිස් කියන එකේ තේරුම වෙනස්කම් ඇති කිරීමට ඇති ගතික හැකියාව. හාලෙලූයා. ඒ කියන්නේ ඔයා තුල ශිරාත්මන වහන්සේ ඉන්නේ නම් ඔයාට ඕනෑම වාතාවරණයක් ඔයා තුල මේ කහන ඔයා තුල ශිරාත්මන වහන්සේ ඉන්නවා. ඔයාට ඕනෑම වාතාවරණයක් හාලෙලූයා ඔයාට ඕනෑම වාතාවරණයක් වෙනස් කරන්න පුළුවන්. මොකද ඒ බලය දැනටමත් ඔයා ලබලා තියෙනවා. දැනටමත් ඒ බලය ඔයා ලබලා තියෙනවා. මොකද ශිරාත්මන වහන්සේ ඔයා තුල ඉන්නවා නම් ඒ බලය ඔයා තුල ක්‍රියාත්මක වෙනවා. හාලෙලූයා. ඒ බලය ඔයා තුල කැළතෙනවා. ඒ බලය තමයි ඒ වෙනස්කම් ඇති කිරීමට ඇති අතික හැකියාව. ඒ කියන්නේ කිසිම වෙලාවක කිසිම දෙයක් සම්බන්ධව ඕනෑම වාතාවරණයක බය වෙන්න එපා. කිසිම දෙයකින් කිසිම වෙලාවක කනස්සලු වෙන්න එපා. දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ කිසි දෙයකට කනස්සලු වෙන්න එපා කියලා මේ දේ නිසායි. මේ ශිරාත්මන වහන්සේ ඔයා තුල ඉන්නවා නම් ඔයා කිසිම වෙලාවක කනස්සලු වෙන්න ඕන නැහැ. මොකද ඕනෑම වාතාවරණය හාලෙලූයා. ඕනෑම වාතාවරණයක් වෙනස් කිරීමේ හැකියාව ඔයා ලබලා තියෙන ඔයාට ඇතුල් කරලා තියෙන ශිරාත්මන වහන්සේ බලය ක්‍රියාත්මක කරන්නේ බලය. හාලෙලූයා. පිලිප්පි 4:13 කියනවා මා බලවත් කරන්නා වූ තැනන් වහන්සේ තුල මට සියලුම දේ කරන්න පුළුවන්. හාලෙලූයා. මේක නිකන් ස්ක්‍රිප්චර් එකක් නෙමෙයි. මේක ස්ටඩි කරන්න, මේක මෙනෙහි කරන්න, මේක මොන වගේ දෙයක් කියලා හොයලා බලන්න. ඔයා දැනගනි ශිරාත්මන වහන්සේ තුල වාට කරන්න පුළුවන් දේ මෙතන කියනවා. මා බලවත් කරන්නා වූ තැනන් වහන්සේ තුල මට සියලු දේ කරන්න පුළුවන්. ඒ කියන්නේ සියලු කියන වචනේ ඇතුලේ නැති වචනයක් නෙමෙයි. ඒ කියන්නේ ඕනෑම වාතාවරණයක්, ඕනෑම ප්‍රශ්නයක්, ඕනෑම දෙයක්, ඕනෑම රෝගයක්, ඕනෑම දෙයක් ඔයාට වෙනස් කරන්න පුළුවන්. මොකද ශිරාත්මන වහන්සේ ඔයා තුලයි. ඒ වෙනස්කම් ඇති කිරීමට ඇති හැකියාව, ඒ ගතික හැකියාව දැන් ඔයා ලබලා ඉවරයි. ඔයා තුලට ඇතුල් වෙලා ඉවරයි. ඒ නිසා ඔයාට පුළුවන් ඒ දේ නිවැරදිව කරන්න. ඒ නිසා ඔයා දැනගන්න. ඔයාට තේරෙනවද මම මේ කියන දේ? ඔයා දැනගන්න ඔයා මොන වගේ ජීවියෙක්ද, ඔයා මොන වගේ පුද්ගලයෙක්ද කියලා. ශිරාත්මන වහන්සේ දුර මොන වගේ පුද්ගලයෙක්ද කියලා ඔයා දැනගන්න. ඔයා තුල ඉන්න ශිරාත්මන වහන්සේ. ඔයා තුල ඉන්න ශිරාත්මන වහන්සේ කරන කොටගෙන ඔයාට ඕනෑම දෙයක්, ඕනෑම වෙලාවක, ඕනෑම මොහොතක කරන්න පුළුවන්. ඒක තමයි අපේ ශිරාත්මන වහන්සේගේ ඒ ප්‍රේමය. අපේ දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන ජීවිතය ඒක තමයි. දැනගන්න මේ ජීවිතය මොන වගේ ජීවිතයක්ද කියලා. මම ඔයාලට දෙයක් කියන්න කැමතියි. මගේ ශිරාත්මන වහන්සේ ඔයාට නිරාරික වෙලිතරයි දෙමු. හාලෙලූයා. ඔයාව කාටවත් නවත්තන්න බැහැ. ඔයාව කාටවත් නතර කරන්න බැහැ. මොකද දෙවියන් වහන්සේගේ මුළු බලය කියලා මම ඔයාලට කලින් කිව්වා. ශිරාත්මන වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ මුළු බලය. ඒ මුළු බලය දැන් ඔයාට ඔයාට මොනවද කරන්න බැරි. හාලෙලූයා. හරිම වැදගත් දෙයක්. ශිරාත්මන වහන්සේ ඔයා තුල ඉන්නවා. ඔයාට දෙයක් කියන්න කැමතියි. මේ ශිරාත්මන වහන්සේ ඔයාගේ ජීවිතය රැක්ක කරගන්න. ශිරාත්මන වහන්සේ තුල ඔයාගේ ජීවිතය වාට කරන්න පුළුවන් මොන වගේ දේවල්ද කියලා දැනගන්න. ඔයා හොයන්න. ඔයා ස්ටඩි කරන්න. මේ දේවල් ඔයා ක්‍රියාවට දාන්න. ඔයා කරලා බලන්න. ඔයා කරලා බලන්න මොන වගේ දෙයක්ද මේකෙන් වෙන්නේ. මේකෙන් පස්සේ මොකද්ද මම දකින්න යන්නේ කියලා. ඔයා දකියේ දේවල්. ඔයා දකියේ ඩුනාමිස් කියන ඒ බලයේ ඒ ස්වභාවයේ දේවල් ඔයා දකියේ. ඒ සාක්ෂි ඔයා තුලින් පිටට දෙයි. ඔයා දකියේ සාක්ෂි ශිරාත්මන වහන්සේ තුලින් ඔයාට කරන්න පුළුවන් මොන වගේ දෙයක්ද කියලා. මොන වගේ දේවල් ඔයාට කරන්න පුළුවන්ද කියලා ඔයා හරියට දැනගන්න. ඔයා යන තැන සාක්ෂි සිද්ධ වෙන්න ගන්නවා. හාලෙලූයා. ඔයා යම් කෙනෙක්ට අත තිබ්බත් ඒකත් සාක්ෂියක් වෙනවා. හාලෙලූයා. දෙවියන් වහන්සේගේ මහිමෙන් නිසා හැම තැනකම සාක්ෂියක් තියලා ඉන්න. මොකද මේ දෙවියන් වහන්සේගේ මුළු බලය. හාලෙලූයා. ඒක නිකන් දෙයක් නෙවෙයි. දෙවියන් වහන්සේගේ මුළු බලය ශිරාත්මන වහන්සේ තුල ඉන්නේ.
එක සාමාන්‍ය දෙයක් නෙවේ, එක සාමාන්‍ය ජීවිතයක් නෙවේ. ඔයා මගේ ප්‍රේමණීය ශිදාත්මරන් වහන්සේව නිවැරදිවම දැනගත්තොත්, ඔයාට නිවැරදිව එළිදරව් වුණොත් ශිදාත්මරන් වහන්සේ කවුද කියලා, ඔයාට කලින් කිව්වා වගේ ඔයාව නවත්තන්න බැහැ කාටවත්. ඔයාව නතර කරන්න බැහැ කිසි කෙනෙක්ට. මොකද ඔයා දැනගන්න ඔයා නොවේ කුක්කලෙක්ද කියලා. ඒ නිසා දැනගන්න ශිදාත්මරන් වහන්සේ හොයන්න තවත් හොයන්න. මට දෙයක් කියන්න කැමතියි. ඔයා ශිදාත්මරන් වහන්සේ යාට එළිදරව් දැනගත්තොත්, ඔයා මේ ලෝකයේ තුල, ඔයාගේ නගරය තුල, ඔයාගේ ප්‍රදේශය තුළ, ඔයා ඉන්න හැම තැනකම ඔයා පුදුමයක් බවට පත්වෙන්න යනවා. ඔයා දෙවියන් වහන්සේගේ මහිමය ඔයා ප්‍රකාශ කරන්න යනවා නිවැරදිව. මොකද දෙවියන් වහන්සේගේ මුළු බලය ඔයා තුලයි. දැනගන්න මගේ ප්‍රේමණීය ශිදාත්මරන් වහන්සේ මොන වගේ කෙනෙක්ද කියලා. ඕකේ, ජෙස් බීඩයි.